HSK විභාගය කියලා කියන්නේ චීන භාෂාව ඉගෙන ගන්න හැමෝම අනිවාර්යෙන්ම මුහුණ දෙන විභාගයක්. HSK එක්සෑම් එකේ කොටස් 3ක් තියෙනවා. listening, reading and writing. ගොඩක් වෙලාවට listening එක්සෑම් එක නම් ගැටලුවක් නැතුව කරගන්නවා. හැබැයි ගොඩක් අය මුහුණ දෙන අභියෝගයක් තමයි චීන භාෂාවේ ගොඩක් අය බය වෙලා තියෙන දෙයක් තමයි මොනවාද මේ චීන අක්ෂර HSK විභාගයේ reading and writing කියන section එකට කොහොමද ලකුණු ගන්නෙ සහ කොච්චර පාඩම් කරත් සතියක් දෙකක් යද්දි මේ චීන අකුර අමතක වෙනවා. මේකට හේතුව තමයි අපි චීන අකුරු ගොඩක් වෙලාවට අල්ලගෙන තියෙන වැරදි පැත්තේ. චීන අකුරු අධ්‍යයනය කරන්නේ හරි විදිහට නෙමෙයි. අද පොඩ්කාස්ට් එකකින් අපි කතා කරන්නේ අපේ තිනලාවශ්‍ය තියන්ජින් නෝමල් යුනිවර්සිටි එකේ මාස්ටර්ස් කරනකොට කරපු රිසර්ච් එක. චීන අක්ෂර කොහොමද ලේසියෙන් පහසුවෙන් ඉගෙන ගන්න කියන එකට තිනලාවශ්‍යම නිර්මාණය කරපු රිසර්ච් කරලා හදපු අධ්‍යාපන ක්‍රම 7ක් ගැන අද අපි කතා කරනවා. ඉතින් අද පොඩ්කාස්ට් එක ඔගොල්ලෝ ඉවරනකම් බලන්න අපි ඔගොල්ලන්ට සහතික කරනවා චීන අක්ෂර කියලා කියන්නේ මේ පොඩ්කාස්ට් එක ඉවර වෙද්දී ඔයාගේ කැමැතිම මාතෘකාව වෙයි. තිරලවට තව පොඩි විශේෂ ආරංචි කිහිපයක් කියන්න දෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට. ඉතින් 2026 අපි හැමෝම හරිම ජවයකින් වැඩ කරන්නේ. මේ දවස්වල තියෙන අවශ්‍ය මගේ ඔෆිස් නම්බර් එකයි පර්සනල් නම්බර් එකයි කියන්නේ ඉවරයක් නැහැ. ක්ලාසස් වලට ඉන්ක්වයරිස් එනවා. ඉතින් මේ අපි පොඩ්කාස්ට් එක කරන නිසා මතක් කරමු මේ අපේ HSK level 1 2 ක්ලාස් අපි ජනවාරි මාසේ පටන් ගන්නවා. මේක group classes විදියට යන කරන්නේ කරවල limited seats තියෙන. ඒක නිසා සමහර groups මේකට fill වෙලා තියෙන්නේ. ඒකක් තියෙනවා. ඔව් HSK level 3 සහ 4 classes අපේ ජනවාරි මාසේ ආරම්භ කරනවා. අපි මේ ක්ලාසස් වලට ලිමිටඩ් සීට්ස් ගන්න. උපරිම සීට්ස් 25 දෙනෙකුට විතරයි උපරිම ආසන 25ක් විතරයි මේ ක්ලාස් එකට අපි එන්රෝල් කරගන්නේ. හැම ක්ලාස් එකකම කොච්චර ඉන්ක්වයරිස් ආවත් විශේෂයෙන්ම අපේ HSK level 3 4 වලදී සීමිත සිසුන්ව ගන්නේ. මොකද අපි හැම ස්ටුඩන්ට් කෙනෙක් එක්කම ක්ලාස් එක ඇතුලේ මේ රීඩින් ප්‍රැක්ටිසස් කරනවා. එයාගේ තියෙන ඉන්ඩිවිජුවල් තියෙන ප්‍රොනන්සියේෂන්ස් තියෙන ගැටලු වෙන්න පුළුවන්. ඒ දේවල් අපි හදනවා. මොකද අපිට ඕනේ අපි හැම වෙලේම අපේ තියෙන concept එක තමයි quality versus quantity. Limited seats ගන්න හේතුව ඒකයි. ඉතින් දැනට HSK 3 සහ 4 අපේ විභාග පෙරහුරු පාඨමාලාවල් මේ exam preparation course එකේ මොන seats කීපයක් available තියෙනවා. ඉක්මනට contact කරන්න අපේ ආයතනයට call එකක් දෙන්න. දැන් තිනලාවශ්‍ය අද අපි කතා කරන්නේ චීන අක්ෂර ගැන. සමහර අයට මේක නිකන් ඉරි කෑලි ගොඩක් වගේ පේනවා. චීන අක්ෂර කියලා කියන්නේ ගොඩාක් අයට මේ හරිම අපෝ මට චීන ඉගෙන ගන්න චීන අපුරු ඕනේ නැහැ කතා කරන්න තිබ්බහම ඇති කියන ගොඩාක් අය අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ලෝෂ මේ මගේ පළවෙනි ප්‍රශ්නේ ඇයි චීන අකුරු වලට ගොඩාක් ස්ටුඩන්ට්ස් මෙච්චර බයයි? චීන අක්ෂර වලට ඇත්තටම බය වෙන්න ප්‍රධානම හේතුවක් හැටියට ඒ කියන්නේ මම දකින්නේ දැන් චීන අක්ෂරයක් දිහා දැක්කම කෙනෙක් එයාට පේන්නේ හරියට නිකන් එක බ්ලොක් එකක් ඇතුලේ තියෙන ඉරි කෑලි ගොඩක් වගේ. ඉරි කෑලි ගොඩක් විදියට මේක දකින නිසා බොහෝ දෙනෙකුට මේක හරි සංකීර්ණ දෙයක් හැටියට තමයි මේකට ආකල්පය ගොඩ නැගෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව නිසා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ චීන අක්ෂර කියලා කියන්නේ හරිම බැර ඇරුම් දෙයක්. හරිම ගැඹුරු සංකල්පයක් මේක ඇතුලේ තියෙනවා කියන එක ඒගොල්ලන්ගේ හිත්වලට කාවැදලා තියෙන්නේ මෙන්න මේ කාරණේ නිසා කියලා මගේ අදහසක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට බලපාන තවත් ප්‍රධාන හේතුකුත් තියෙනවා. සිංහල භාෂාව කතා කරන අය විදියට සහ අපිට වඩාත්ම හුරු මොනවාද සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව. එතකොට මේ භාෂා දෙකේම අපිට ඇල්ෆබෙට් එකක් තියෙනවා. එතකොට කියන්නේ ෆොනටික් ඇල්ෆබෙට් එකක් තියෙනවා. يعني උච්චාරණ හෝඩියක් තියෙනවා. කුඩා කාලේ අපි උපතේ සිටම අපි හුරු වෙලා තියෙන්නේ ෆොනටික් ඇල්ෆබෙට් එකක් සහිත භාෂාවක් ඉගෙන ගන්න. අපේ මොලේ තියෙන කැපැසිටි එක අපි ගොඩක් වෙන් කරලා තියෙන්නේ මෙන්න මේ වගේ රිද්ම් එකක ලැන්ග්වේජස් ඉගෙන ගන්න. එතකොට මේකත් එක්ක තමයි මේ චීන අක්ෂරවල තියෙන මේ ස්වභාවය අපිට එකපාරට ග්‍රහණය කරගන්න අමාරු වෙන්නේ. ඉතින් මේ නිසාම තමයි මම හිතන්නේ බහුතරයක් ගත්තම චීන අක්ෂර අමාරුයි. චීන අක්ෂර වලට දක්වන බයක් අපිට පෙන්නුම් වෙනවා ඇත්තටම සමාජය තුළ. ගොඩාක් අපිට හුරු පුරුදු භාෂාවන් සිංහල, දෙමළ, කොරියන් ගත්තත්, ජපනීස් ගත්තත් මේ භාෂාවන් ගොඩාක් හැදලා තියෙන්නේ හෝඩියක් තියෙනවා. ඒ හෝඩියේ යම්කිසි අකුරු ප්‍රමාණයක් තියෙනවා. ඒ අකුරු සංයෝග වෙලා වචන හැදෙනවා. උදාහරණයකට ඉංග්‍රීසි භාෂාවේ C අකුර, A අකුර, P අකුර. මේ අකුරු තුන එකට එකතු වෙලාම හැදෙනවා මොකද්ද? cat කියලා වචනයක්. ඒතර අපි ඒකට අර්ථයක් ලබා දෙනවා පූසා කියලා. හැබැයි චීන භාෂාව කොහොමද තිරලාවට දැන් ඔතනින් වෙනස් වෙන්නේ? චීන භාෂාව වෙනස් වෙන තැන ගත්තම අපිට ඇත්තටම මේ කියන්නේ ඉතිහාසය ගැන මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නවා.
දැන් සාමාන්‍යයෙන් දැන් චීන අක්ෂරවලට තියෙනවා අවුරුදු 4000ක් 6000කට වඩා වැඩි ඉතිහාසයක් චීන අක්ෂරවලට. ඔව්. සාමාන්‍යයෙන් අපිට පුරාවිද්‍යාත්මකව සාක්ෂි මුණ ගැහෙනවා ශංජාව. නැත්නම් මේ ශං රාජ්‍ය සමය. ශං රාජ්‍ය සමය ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 16 වෙනි සියවස. ක්‍රිස්තු පූර්ව 16 වෙනි සියවසේ තමයි මුලින්ම ඔය පුරාවිද්‍යාත්මක සාක්ෂි මුණ ගැහෙන චීන අක්ෂර නිර්මාණය වුණා කියලා කියන. අපි ඒවා හඳුන්වන්නේ ජියාගුවෙන් නැත්නම් ඔරකල් බෝන් ස්ක්‍රිප්ට්ස් කියලාත් මේවා හඳුන්වනවා. ඔව්. ඒ කියන්නේ ගොඩක්ම අර සත්ව ඇට සැකිලි මත කැටයම් කරපු කොටපු චීන අක්ෂර. අක්ෂර. පුරාතනම චීන අක්ෂර. පුරාතම චීන අක්ෂර ඒවා දැන් පුරාවිද්‍යාත්මකව මුණ ගැහිලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 16 වෙනි සියවසේ නිර්මාණය කරපු මේ අකුරු රූපය පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ චීන ජාතිකයෝ දැකලා තියෙනවා සහ දැන් අපිටත් මේක ඇත්තටම සාමාන්‍ය දෙයක්නේ. දැන් ගහක හැඩය අපි ගහක් දැක්කම අඳුන ගන්න පුළුවන්. මේක ගහක් කියලා. කාන්තාවක් අඳුන ගන්න පුළුවන් වෙනම, පිරිමි කෙනෙක් අඳුන ගන්න පුළුවන් වෙනම, කුඩා දරුවෙක් අඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ රූපයට තියෙන යම්කිසි ස්ට්‍රක්චර් එකක්. අන්න ඒ ස්ට්‍රක්චර්ස් පදනම් කරගෙන තමයි මුල්ම චීන අක්ෂර බිහි වෙන්නේ. ඇත්තටම ගත්තොත්. ඒ කියන්නේ තේරෙන අවශ්‍ය දැන් ගහක් අඳිනවා ඒ චීන අක්ෂරයේ දිහා ජියාගුවන් විදිහට ඒ ජියාගුවන් කියන අවධියේදී චීන අක්ෂර දිහා බැලුවාම අපිට ගහක ස්වරූපයක් ඒ අකුරෙන්ම පේනවා. දැක ගන්න පුළුවන්. ඔව්. අනිවාර්යෙන්ම ඒක තමයි ක්‍රමවේදය. ඒක මේක තමයි ආරම්භය. දැන් පසලවසරත් දැනෙනවා ඇති මේක ඇතුලේ තරම ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. මේ ක්‍රමය භාෂාවක් නිර්මාණයේ ආරම්භයට ඉතා හොඳ පියවරක් වුණාට ඒ භාෂාව සංවර්ධනයට මේක ලොකු බාධාවක්. දැන් අපිට වැස්ස, ගඟ, කන්දක්, ගහක් වගේ දේවල් අපි ස්ක්‍රීන් එකේ දාන්නම් ඒ ජියාගුවන කොහොමද හැදුනේ කියන එක. මේ වගේ දේවල් නම් කොහොම හරි සරල ඉදි කැලි කීපයකින් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා සංකීර්ණ අදහස්, ආදරය, තරහව, උත්සාහවන්තකම මේ වගේ වචන අපි කොහොමද චීන භාෂාවෙන් චීන අක්ෂර වලින් හදාගන්නේ? භාෂාවට ආරම්භයට හොඳ පියවරක් මේක හොඳ ස්ටෙප් එකක් අපි. දැන් ඒක එක තැනකින් හිර වෙනවා. නමුත් එක තැනකින් හිර වෙනවා මේ වගේ දැන් අර හැඟීම් සිතුවිලි හා සම්බන්ධ වගේ දේවල් ගැන කතා කරන්නේ. ඒවට අදාළ චීන අක්ෂර නිර්මාණය කරන්න ගියා. නිර්මාණය කරන්න ගියාට පස්සේ. කියන්නේ මුලින්ම නිර්මාණය වෙන්නේ අපි හඳුන්වනවා සියං සින්ස කියලා. ඒ කියන්නේ රූපය පදනම් කරගෙන නිර්මාණය වුණු අක්ෂර. ඊළඟට මේකෙන් පස්සේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙනවා. ඒගොල්ලන්ට මේ හැඟීම් ඒගොල්ලන්ගේ තව සංකීර්ණ වෙනවා. ඒ කියන්නේ මානවයාගේ දියුණුවත් එක්ක ඒගොල්ලෝ කෘෂිකර්මාන්තයට එනවා. ඒකත් එක්ක විවිධ අලුත් වචන මේ ඒගොල්ලෝගේ සමාජයට බිහි වෙනවා. එතකොට මේක ඇතුලේ මානව සම්බන්ධතා ගොඩක් වැඩි වෙනවා නේ. එතකොට මේකත් එක්ක ඒගොල්ලෝ ඊළඟ ස්ටෙප් එක විදියට චීන අක්ෂරවල සංකල්ප අක්ෂර කියලා අපි මේවා හඳුන්වන්නේ අයිඩියෝග්‍රෑම් කියලා කියනවා. අපි කියනවා මේ ජර්ෂස් කියලා. ඒ කියන්නේ අර මං කලින් කිව්වා වගේ සංකල්ප අක්ෂර. ඒ කියන්නේ අයිඩියෝග්‍රෑම්. ඒ චීන අක්ෂරය දිහා බැලුවාම මූලික රූපයක් පදනම් කරගත්තටත් වඩා සංකල්පයක් හුවා දැක්වීමක් මේ චීන අක්ෂරයෙන් ගන්න පුළුවන්. ඔව්. ඇත්තටම මෙතනදී වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේ සංකල්ප රූප අක්ෂර කියලා කියන්නේ අපි දන්න අපිට පේන්න තියෙන දේවල් වලටම තමයි මේ කන්සෙප්ට් එකත් මේගොල්ලෝ මික්ස් කරලා තියෙන්නේ. ඉතින් අපි සරල උදාහරණයක් ගත්තොත් ගස කියන එක මූ අපි කියන මූ කියලා. මූ කියන්නේ ගස කියන එක මේ රූපය නිර්මාණය වෙලා තියෙන. එක ගහක අතු තියෙනවා, මුල කොටස තියෙනවා. මේ විදිහට ගහක ඒක අඳ තියෙනවා, අඳ තියෙනවා, මුල තියෙනවා. අපිට නිකන් ගහක රූපයක් සැකිල්ලක් මවා ගන්න පුළුවන්. මූ කියන චීන අක්ෂරය. එතකොට මේ මූ කියන චීන අක්ෂරයේ යටින් පොඩි කෙටි ඉරි කෑල්ලක් භාවිත කරලා ඔන්න සංකල්පයක් ඒකට එකතු කරලා තියෙනවා මුල කියන අදහස ගන්න. ගහක මුල දැන් හිතන්නකෝ මේ ගහ කියන චීන අක්ෂරේ යටින් මෙහෙම ඉරි කෑල්ලක් ඇඳාම අදහස් කරනවා මේ ගහේ මුල. එතකොට තේරෙනවද දැන් අපි ඕක අපි උච්චාරණය කරනවා කොහොමද? දැන් කියලා නේද? එතකොට අපි දැන් ගහ කියන චීන අක්ෂරය මූ කියලා උච්චාරණය වෙනවා. යටින් චුටි ඉදි කෑල්ලක් ඇඳාම ඒක බන් කියලා කියනවා. ඕකේ උච්චාරණ දෙකක් තියෙනවා අතරම ප්‍රශ්නවල කියන්නේ ගන් බන් කියන දෙකම තියෙනවා. අපි ගන් කියලා කියන්නේ මුල කියන අදහස. රූට් කෙලින්ම අර ශාකයක මුල කියන අදහස ගන්නවා. අතින් ඉරි කෑල්ල තියෙන්නේ. ඊට පස්සේ අපි පොත්වලට භාවිතා කරන මෙෂර්වර්ඩ් එකේ ඒක තියෙනවා. බන් කියලා ගන්නවා. බන් කියන එකෙන් ඒ පොත්වලට භාවිත කරන මෙෂර්වර්ඩ් එක ඒ විතරක් නෙවෙයි අපි ෆවුන්ඩේෂන් ෆවුන්ඩේෂන් එක ඒකටත් ඉන්නේ බන් කියන එකම තමයි. එතකොට බන් කියන මේ ෆවුන්ඩේෂන් ඒ කියන්නේ ආරම්භයේ මුල කියන අර්ථයෙන් තමයි ඕක ගොඩනැගිලා තියෙන්නේ ඇත්තට. තිලනංශ HSK4 අපේ පාඨමාලාවේදී අපිට වචන ගණනාවක් හම්බ වෙනවා. බන්ලයි අර the originally එද 我本来想去北京后来去上海了. මම මුලදීම හිතන් හිටියේ බේජිං යන්න
අර බන්ලයි මුලදීම මගේ ඔරිජිනල් අයිඩියා එක බන්ලයි ශම්චි බෙයිජිං හරියටම හෝලා චු ශංහායි අර බන් කියලා කියනවා අපි ගහ කියන චීන අක්ෂරය යටින් ඉරි කැලක් හදලා අපි ඒක ගන් නැත්නම් බන් කියලා අක්ෂර මේ උච්චාර දෙකම භාවිත වෙනවා. ඒකත් එක මුල කියන අදහස ආරම්භය කියන තේරුම ගන්න. සංකල්පය ලබලා දීලා තියෙනවා. යම දෙන. එතකොට ඔය ගස කියන එකේම උඩින් ඉරි කැල්ලක් භාවිත කරලා මෝ කියන අක්ෂර නිර්මාණය කරගන්න. මෝ කියලා කියන්නේ end අවසාන. කෙලවර කියන කෙලවරක. දැන් අපි දන්නවා ජෝ කියන්නේ සතිය. සතිය. ජෝමෝ. ජෝ සතියේ මොකද? සතියේ අග. සතිය සතියේ අන්තය. දැන් හිතන්න ගහක් අඳිනවා. ගහේ උඩින් ඉරි කෑල්ලක් ඇඳහම දැන් ගහේ උඩ තියෙන ගහේ මුදුනනේ. එතකොට යමක අවසානය මුදුන කියන තේරුම ගන්න පුළුවන් නේද? එතන අපි ජෝමෝ කියලා කියනවා. සීමෝ චීමෝ සෙමෙස්ටර් එන්ඩ් එක නේද? සීමෝ කවුෂ් ටීමෝ කෞෂර් සෙමෙස්ටර් එන්ඩ් කියන්නේ සමාසික අවසාන විභාගය. විභාගය. ටීමෝ කෞෂර් තව ඔය වගේ සංකල්ප තියෙනවා. දැන් අපි ශාංසියා වගේ ගත්තොත් එimhe ශං කියන්නේ උඩ. උඩට මේක සංකල්පයක්. ඔව්. එතකොට ඒකට අරගෙන තියෙනවා බිම සහ අහස කියන එකට ඉරි කෑලි දෙකක් අරගෙන ඒ දෙක සම්බන්ධ කරලා තමයි මේ අකුර නිර්මාණය කරන්නේ. ඔව්. ඊළඟට යට කියන එක ගත්තොත් උඩ සහ යට කියන ඒ ඉරි කෑලි දෙකක් භාවිත කරලා ඒක සංකල්පයක් විදිහට අරගෙන තියෙනවා. මේ චීන අකුර බැලූ බැල්මට පේනවා මෙහෙම යටින් ඉරක් ඇඳලා මෙහෙම උඩට ඉරක් ගිහිලා තව මෙහෙම ඉරක් තියෙනවා. බැලූ බැල්මට උඩ කියන ඒ සංකල්පය අපිට චීන අක්ෂරෙම පේනවා. යට ෂියා කියන එක දැක්කම මෙහෙම ඉරක් ඇඳලා මෙහෙම යටට ඉරක් ඇඳලා අර ඊළඟ ඉරක් මෙහෙම ඇදෙට තියෙනවා. බැලේ හරියට ඔව් දැන් ඒ කියන්නේ ශං කියන කැරක්ටර් එක උඩ යට කුරු කරා හා සමානව තේරුම් ගන්න පුළුවන් ෂියා කියන එක. කියන එක අන්න රයිට්. ඉතින් අපි චීන අක්ෂරය අන්න එකයි. ඉරි කෑලි ගොඩක් විදියට නෙමෙයි දකින්නේ. ඒ සංකල්පාත්මක අදහසෙන් තමයි අපේ බ්‍රේන් එකට අපි මේ ඩේටා එක ඇතුළත් කරගන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. එතකොට අමතක වෙන්නේ නැහැ. ඊළඟට අපිට මුණ ගැහෙනවා who eats combined ideogram characters කියලා. ඔව්. ඒ කියන්නේ මේකෙදී සිද්ධ වෙන්නේ රූපාක්ෂර කිහිපයක් එකතු කරගෙන නව අක්ෂරයක් නිර්මාණය කරගන්නවා චීන ජාතිය. කියන්නේ අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම how හොඳයි කියන චීන අක්ෂරය. එතකොට මේකේ තියෙන්නේ රූප දෙකක් එකතු කරගන්නවා. කාන්තාව කියන රූපයක් ඊළඟට දරුවරුවන කියන රූපයක් එකතු කරගෙන හොඳයි කියන මේ how කියන කැරක්ටර් එක නිර්මාණය කරගන්නවා. තිලෝෂ පොඩ්ඩක් කියන්නකෝ දැන් අපි සරලවම කියමු අපි මේ ඇයි මේ කාන්තාවයි දරුවෙකුයි කියන අක්ෂර දෙක එකට එකතු වුනහම හොඳයි කියන තේරුම මොකක්ද දෙන්න හේතුව? චීන සංස්කෘතිය සભ્યත්වය කියන දේ දැන් ඕනම භාෂාවකට ඒ ජනතාවගේ සංස්කෘතිය සભ્યත්වය කියන මේ කාරණා එකතු වෙනවා. කල්චර් එකේ බලපෑම සිද්ධ වෙලා තියෙනවා භාෂාව. එතකොට දැන් ලංකාවෙත් තියෙනවානේ අපි සුබ ගමනක් යන්න පිටත් වෙනකොට අපේ අම්මා වතුර වීදුරුවක් අරගෙන පිරුණු වතුර වීදුරුවක් අරගෙන අපේ ඉස්සරහට වෙලිලා අපි වතුර ටිකකුත් බීලා තමයි යන්නේ. දැන් ඕක ටිකක් අතීතයට ගියොත් ලංකාවේ අතීත ගැමි ජනතාව මේ සුබ කාරණයක් හැටියට සලකලා තියෙනවා. මේ දිය පිරුණු කලයක් අරගෙන එන කාන්තාවක් දකින්න එක සුබ කාරණයක්. ඒ කියන්නේ අපි සුබ දේවල් කරන්න යනකොට දකින දේවල් වලින් අර නිකන් නිමිති වගේ මේක දැක්කොත් හොඳයි කියලා එක සුබ නිමිත්තයි සුබ හරිම වාසනාව ගෙන දෙන හොඳ දර්ශනයක් වෙන දර්ශනයක් වෙන දවස්. ඒතකොට චීන ජන සමාජයේ මේ කාලේ තිබිච්ච සංකල්පය තමයි දරුවෙකු වඩාගෙන ඉන්න අම්මා කෙනෙක් දකින්න එක හරිම වාසනාවන්ත සිද්ධියක් කියන එක. රයිට්. මොකද දරුවෙකු සමගින් අම්මා කෙනෙක්නේ දකින්නේ. ඉතින් මෙන්න මේ සංකල්පය තමයි මේ කැරක්ටර් එකට එකතු කරගෙන බලන්න කොත් නිර්මාණය. තිරලවස හිතන්න how කියන මේ චීන අක්ෂරය. ඔය දේ ඉගෙන ගන්න නැතුව නිකන් ඉරි කෑලි ටිකක් විදිහට විතරක් ඉගෙන ගත්තා නම් එක මේක ඉන්ට්‍රස්ටිං නෑ මේ වැඩේ. අනිවාර්යයෙන්. දෙක තමයි ඕක දවස් කීපයක් යද්දි ඔයා A4 කොලයක් පිරෙන්න ලියයි ඕක. ඊළඟ දවසේ ඒක අමතකයි. දැන් පසනාවශ කිව්වනේ අර පිටුවක් පිරෙන්න ලිව්වත් ටික දවසකින් අමතක වෙනවා කියලා. දැන් ගොඩක් දෙනෙක් ওই වැරදියට අල්ලගත්තු තැනක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් පසනාවශ හරියටම හරි කිව්ව දේ ගොඩක් දෙනෙක් හිතන් ඉන්නවා අපි කැරක්ටර් එකක් ගොඩ සැරයක් ලිව්වම අපිට ඒක තදින් මතක හිටිනවා කියන එක. හැබැයි අපි ගොඩ සැරයක් ලිව්වම වෙන්නේ දැන් බලන්නකො අපිත් පුංචි කාලේ දැන් අපිට සිංහල අකුරු ලියන එක එහෙම ලොකු ප්‍රශ්නයක්වත් නැහැනේ. ඉංග්‍රීසි අකුරු ලියන එක ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි පිටපත් ලියන්නේ අපි පිටපත් ලියුවම මොකද්ද වෙන්නේ? අපේ මොලේ ඇතුලේ අපිට මේක වැඩි වාර සංඛ්‍යාවක් ලියලා අපේ අත හුරු වෙනවා මේක ලස්සනට ලියන්න. අකුරු ලිවීමෙන් අපි පිටපත් ලිවීමේ අරමුණ තමයි අකුරු ලස්සන කරගන්න එක ප්‍රධාන වශයෙන්. අනික මසල් මෙමරි එක ඉම්ප්‍රූව් කර ගැනීම හරහා ලියන වේගය වැඩි කර ගැනීමත් අනිවාර්යෙන් බලපානවා. දැන් හිතන්නකෝ අපි වුණත්
දීර්ඝ කාලයක් අකුරු ලියන්න නැතුව ඉඳලා එකපාරට අකුරක් ලියන්න ගත්තම අපිට දැන් උනත් අමාරුයිනේ. වේගෙ පොඩ්ඩක් පොඩි කාලයක් යනවා ඒ වේගෙට ආපහු එන්න. ඒ අපෝ ඒක වේගෙට නෑ. හැබැයි අපි ඉස්කෝලේ යන කාලේ නිතර නිතර ලියලා අපිට ටක් ගාලා හුරුයි. තාම වේගෙන් ලියන්න. අනිවාර්යෙන්. හැබැයි දැන් අපි උසස් පෙළ කරන කාලේ වගේ ඒ වේගය නෑ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ හුරුව. එතකොට චීන අක්ෂරවලදීත් ඕක තමයි වෙන්නේ. එතකොට මේක ටික කාලයක් අපි කියන්නේ කෙටි කාලීනව යම් මතකයක රැඳෙනවා. නැත්තේ නෑ. කෙටි කාලීන. මේක දීර්ඝ කාලීනව නම් තියාගන්න නම් එයා නිතර නිතර ලියලම ඒක කන්ටිනියු කරන්න වෙනවා. හැබැයි මේකටත් අපිට වෙලාව නෑනේ. ගොඩක් වෙලාවට. එතකොට අපි පුහුණුවත් එක්ක අපි මේක මතක තියාගන්න අපි මේ අද කතා කරන ටෙක්නික්ස් ඉතාම වැදගත් වෙනවා. ඕක ඇවිල්ලා මම උදාහරණයක් කියන්නම්. එක චීන අකුරක් පිටු ගණන් වෙලා මතක තියා ගන්නවා කියන එක ලේනා නැත්තෙන් මුහුද හිනවා වගේ වැඩ. එහෙම කරන එක හරි වගේ වෙහෙස කර කාර්යයක්. සහ ඒ කාර්යක්ෂමතාවය සාපේක්ෂව අඩුයි. ඊළඟට අපි දැන් මේ කතා කරන්නේ combined ideogram කියන මේ චීන අක්ෂර සංකල්පය ගැනනේ. එතකොට මේ චීන අක්ෂර දැන් නු කියලා කියන්නේ කාන්තාව. ዝ කියලා කියන්නේ දරුවා. ඔය සංකල්ප දෙක වෙන වෙනම ඉගෙනගෙන තියෙනවා. ඒ දෙක එකට එකතු වුණාම මේකේ තර්කය මේකයි. ඒ අනුව මේ චීන අක්ෂරය මෙන්න මේකයි කියලා මතක තියාගත්තා නම් පිටු ගණන් ලියන්න අවශ්‍ය නැහැ. ඒ මොකද අපි ඉගෙනගෙන තියෙනවා ඒක දින concept එක. එතකොට අපි මේ data එක අපේ brain එකට ඇතුළත් කරගන්නේ නිකම්ම ඉරි කෑලි ගොඩක් විදිහට නෙමෙයි. ඒකට යම්කිසි හැඟීමක් ආරෝපණය කරපු තර්කයක් ආරෝපණය කරපු දත්තයක් විදිහට. අනිවාර්යෙන්ම. ඊළඟට තව දේවල් තියෙනවා. අපි කියනවානේ මේ අර අපේ නහය යට තිබිලා අපිට හොයාගන්න බැරි දේවල් තියෙනවා. ඔය වගේ තව දෙයක් මම කියන්නම්. ඊළඟට දැන් හිතන්න අපි කියනවා good night. වන් කියලා කියනවා. වන් කියන එක නම් හැමෝම දන්නවා. වන් කියන්නේ රාත්‍රිය ප්‍රමාදයි කියන අදහස් ගන්න පුළුවන්. අන් කියන්නේ මොකක්ද කියලා අහුවාම අන් කියන්නේ මොකක්ද? මොකක්ද අන් කියලා කියන්නේ? ඔයගොල්ලෝ හිතන්න බලන්න. අන් කියන චීන අක්ෂරය තියනලා හැදෙන්නේ කොහොමද? උඩින් තියෙන මොකක්ද? වහලයක්. වහලයක්. යටින් ඉන්නේ කාන්තාව. අතර අපි අර කලින් කතා කරපු කාන්තාවම තමයි නතර ඉන්නේ. ඔව්. එතකොට දැන් බලන්න සම්බන්ධතාවය. ක්‍රම කොටස විවිධ අකුරු ඇතුලේ භාවිත වෙනවා. එතකොට උඩින් වහලයක් තියෙනවා යටින් කාන්තාවක් ඉන්නවා. එතකොට අන් කියලා කියන්නේ හරිම calm peaceful වගේ අදහසක්. සාමකාමී ආරක්ෂාරාසරී කියලා තමයි ආනන්ද වලින් අපි ගන්න. අපි කියනවා අන්ජින් කියලා කියන්නේ calm and quiet නිශ්ශබ්දයි කියන තේරුම නේද? මේ පින් අන් කියලා කියනවා සාමයට නේද? ඉතින් ලෝෂ දැන් ඔතනක් තියෙනවනේ චීන සංස්කෘතිය. චීන සංස්කෘතිය ඇතුලේ කාන්තාවකට වැඩිපුරම සාමකාමී ආරක්ෂාකාරී පරිසරය නිවස ඇතුලේ. අන් කියලා කියන්නේ ඔන්න අද මතක තියාගන්න වහලයක් ඇඳලා වහල යටින් කාන්තාව කියන රැඩිකල් එක ලියනවා. ආරක්ෂාව සාමය කියන අදහස් ගන්න පුළුවන්. එතකොට තිරලෝෂ දැන් හිතන්නකෝ අපි ඉංග්‍රීසි භාෂාවෙන් සුබ රාත්‍රියක් good night කියලා කිව්වට චීන භාෂාවෙන් අතරම කියන්නේ ආරක්ෂාකාරී සාමකාමී රාත්‍රියක් කියලා තමයි රැට සුබ පතන්නේ. මොකද මේක ඇතුලෙන් අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න. තේරුම් ගන්න ඒ පුළුවන්. කියන්නේ අපි just කැරක්ටර් එකක් ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි. මේක ඇතුලේ සංස්කෘතිය නේද? චීන ජාතියන්ගේ ඒගොල්ලන්ගේ තියෙන අර හැසිරීම් රටාව, ඒගොල්ලෝ හිතපු විදිහ, ඒගොල්ලෝ සමාජයේ යම් යම් කාරණා ගැන දරපු මතයන් මේ හැමදේම මේ චීන අක්ෂර තුලින් හරිම ලස්සනට විදහා දක්වනවා. චීන අකුරු කියන්නම් ඉරි කෑරි ගොඩක් නෙවෙයි. ඉරි කෑරි ගොඩක් කියලා ඉගෙන ගත්තොත් තමයි දවස් දෙක තුනින් චීන අකුරු අමතක වෙන්නේ. HSK විභාගයේ යුවේදු සහ චියේසු කොටසට ලකුණු අඩු වෙන්නේ චීන අකුරු වැරදි විදිහට තේරුම් ගත්තොත් අනිවාර්යයෙන්. මේ සංකල්පය තේරුම් ගත්තේ නැති වුණොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඉතින් අපි ඊළඟට යමු ඊළඟ කැටගරි එකට. මේකේ ප්‍රධාන වශයෙන් තියෙන ඊළඟ කාණ්ඩය ඒක තමයි අපි කියනවා ශින්ෂන්ස් කියලා. මේ ශින්ෂන්ස් කියලා කියන්නේ ශබ්දය සහ අර්ථය කියන කොටස් දෙකම එකතු වෙලා නිර්මාණය වුණු අක්ෂර විශේෂයක්. වැඩිපුරම තියෙන චීන භාෂාවේ 80%කට වැඩි ප්‍රමාණයක් අපිට තියෙන්නේ මේ ශින්ෂන්ස් තමයි. ඒ කියන්නේ රූපය සහ ශබ්දය. කියන අර්ථය සහ ශබ්දය කියන දෙකම සහිත අක්ෂර තමයි අපි මේ ශින්ෂන්ස් කියලා හඳුන්වන්නේ. අපි කියනවා පික්ටොෆොනටික් කැරක්ටර්ස් කියලා. මම දන්න තරමින් ඒ කියන්නේ මුළු ලෝකෙම ගත්තම වචනයක් ඇතුලේ ශබ්ද උච්චාරණය සහ අර්ථය කියන දෙකම ගැබ් වෙලා තියෙන්නේ චීන අක්ෂරවල පමණයි. රයිට්. ඒ කියන්නේ චීන අක්ෂරය ඇතුලේ උච්චාරණය හංගවන කොටස තියෙනවා. සහ ඒකෙන් අර්ථය හංගවන කොටසකුත් එකට එකතු වෙලා හැදුන අක්ෂරයක් තමයි මේ ශින්ෂන්ස් කියන එක ගන්න. අපි දැන් ජලය හා සම්බන්ධ එහෙම නැත්නම් දියරමය දේවල් වල අපිට ගොඩක් වෙලාවට අපිට ඉංගියක් දෙනවා මේ ජලය කියන රැඩිකල් එක තියෙනවා කියලා.
ගැන ජලය කියන රැඩිකල් එක අකුරක් ඇතුළේ අපි දැක්කොත් ආ. ඉංගියක් ලැබෙනවා මේ වචනය මේ කැරක්ටර් එක දියරමය දෙයක්. එහෙම නැත්නම් ජලයට යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. කියනවා කියන එක. ඊළඟට අපි ගත්තොත් එහෙම අපි කියනවා නියුට්ස්පාන් කාන්තාව හා සම්බන්ධ රැඩිකල්. ඔව්. එතකොට මේ කාන්තාව හා සම්බන්ධ රැඩිකල් එක මොකක් හරි අකුරක් ඇතුලේ තියෙනවා නම් ඒ අකුරට කාන්තාව හා මොනයම් විදියක සම්බන්ධතාවයක් තියෙනවා කියන එක අපිට පොඩි ඉංගියක් ලබා දෙනවා. දැන් උදාහරණයකට ලංශ අපි මාමා අම්මා කියලා කියද්දි වම් පැත්තේ අයනේ කාන්තාව රැඩිකල් එක තියෙනවා. මෙයි නංගි ජී අක්කා අපිට හැම මේ කාන්තාවක රැඩිකල් එක. අපි ගත්තොත් ෂින් සර්නේම් එක කියන එකේ වාසගම කියන එකෙත් මේ කාන්තාවක රැඩිකල් එක දෙනවා. ඒකට හේතුව මොකක්ද තිලුණා? ඒකට නිශ්චිතව පැහැදිලි කිරීම නැහැ. නමුත් සමහර විට සමහර විශේෂඥයන් ඒක ගෙස් කරනවා. සමහර විට ඒ කාලේ දරුවන් නිශ්චිතවම දැන් ගත්තොත් එම දියුණු තාක්ෂණික ක්‍රම තිබිච්ච කාලෙකුත් නෙමෙයි. දියුණු සමාජයක් නෑ මේ අක්ෂර නිර්මාණය වෙන කාලේ. එතකොට වාසගම කියන එකට මවගේ පාර්ශවයෙන් සමහර විට වාසගම ආවා වෙන්න පුළුවන් ආරම්භක අවධියේදී. මොකද ඇන්නේ තාක්ෂණය දියුණු වෙනකොට අපේ බ්ලඩ් අපේ බ්ලඩ්ම තාත්තගෙන් තමයි අපිට මේ එයාගේ පරම්පරාවෙන් තමයි අපේ මේ බ්ලඩ් එන්නේ. ඒක අපි තේරුම් ගන්න. බට් ආරම්භක බලනක ඈත අතීතයේ මිනිස්සු තේරුම් ගන්නේ දැන් අම්මානේ හරියටම මේ ළමා ගාවන දරුවෝ ටික ඉන්නවා. ඒතර අම්මත් එක්ක තමයි මේක බැඳිලා පවතින්නේ. අම්මගෙන් තමයි වාසගම එන්න ඇත්තේ කියලා. ඇත්තට මේකේ තියෙන්නේ පසංග අවශ්‍ය මේ අපි සිං වාසගම කියද්දී අර එක පැත්තක තියෙනවා නියුට්ස්පාන් කාන්තාව කියන එක අනිත් පැත්තේ තියෙනවා ශ්‍රං ඉපදෙනවා ඉපත ලබා දෙනවා කියන කොටස. එතකොට මේ දෙක එකතු වෙනම් බලන්නකො අර මවගෙන් මරගෙන් ඉපදෙනවා. ඒකෙන්ම තමයි වාසගම කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අම්මා තමයි අපිට මේ ලෝකෙ දෙන්න මේ ඉඩ කඩ ලබා දීලා තියෙන්නේ. දැන් මම යන්නම්කෝ ඒ කියන්නේ ශ්‍රං පැත්තට. දැන් අපි සිං පැත්ත ගැන කතා කරන්නේ අර අර්ථය සහිත ගැන කොටස ගැන ශබ්දය ගැන ශබ්දය ගැන කතා කරලා. ගොඩාක් දැකලා ඇති අපේ ස්ටුඩන්ට්ස්ත් දැකලා ඇති ඔය ෆන් කියන උච්චාරණය. ඒතර ෆන් කියන උච්චාරණයට භාවිත කරන අපේ මේ ස්ක්‍රීන් එකේ ෆන් කියන කැරක්ටර් එක. ඒතකොට ෆන් කියන උච්චාරණය සහිත බොහෝ වචනවල මෙන්න මේ කොටස තියෙනවා. එතන ෆන් කියන උච්චාරණය ගන්න තමයි ඒක භාවිත කරලා තියෙන්නේ. එතකොට ඒ කොටස තවත් අක්ෂර ඇතුලේ දැක්කට පස්සේ අන්න අපිට පොඩි ඉංගියක් ලැබෙනවා. මේක ෆන් වගේ උච්චාරණයක් තමයි එන පුළුවන් කියන එක. ඔව් ඇත්තටම ප්‍රසන්නලාවශ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හරිම ඉන්ට්‍රස්ටිං මේ දෙයට. දැන් මම ඔය කැරක්ටර්ස් ගැන ස්ටඩි කරනවානේ. මම එහෙම කැරක්ටර්ස් ගැන ස්ටඩි කරපු නිසාම මට මාර වාසියක් වුණා එකපාරක්. කියන්නේ මම ඇත්තටම මේ ආයතනයක ඉන්ටර්විව් එකකට ගියා ඉස්සර දැන් අවුරුදු ගානකට කලින්. ඉන්ටර්විව් එකේදී මට දුන්නා ඒගොල්ලෝ කියවන්න පැරග්‍රාෆ් එක. චයිනීස් වලින් දෙන පැරග්‍රාෆ් එක. මේ ඉන්ටර්විව් එකේදී බලලා තියෙන චීන දෙලවන්සට චීන භාෂාව කතා කිරීම පමණක් නෙමෙයි ලිවීම කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් ජොබ් ඉන්ටර්විව්ස් වලට යද්දී හොඳට තේරුම් ගන්න භාෂාවක් ඉගෙන ගද්දී හැම අංශය ගැනම ඕල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ. මට ඒ හැකියාව අවස්ථාවේ තිබුණේ මට අනිවාර්යයෙන්ම කියවීමේ හැකියාව තියෙන්න ඕන. එතකොට මට දුන්නා ඒ පැරග්‍රාෆ් එක කියවන්න. ඇත්තටම මම මේ පැරග්‍රාෆ් එක කියවගෙන ගියා. මම සම්පූර්ණයෙන් ඒ පැරග්‍රාෆ් එක කියවුවා. ඒ ඉන්ටර්විව් එකේ හිටපු චීන ජාතිකයා පුදුම වෙලා ඇත්තටම මගේ දිහා බලාගෙන හිටියා. මට ඔයාගේ චයිනීස් නියමයිනේ වා මේක ඔක්කොම ටික කියවුවනේ. මට කියවන්නත් පුළුවන් චයිනීස් කැරක්ටර්ස් මේ නියමයි කියලා මාට මාර විදියට ප්‍රශංසා කරා. හැබැයි ඔයා දන්නවද ඇත්තටම සමහර වචන තිබුණා ඇත්තටම මම ඊට කලින් කවදාවත් දැකලා නැහැ. මගේ ජීවිතේ කවදාවත් මම මේ වචන දැකලා නැහැ. මොකද ඒක අර ඒ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ සමහර ටර්ම්ස්. හැබැයි මම ඒක කියවගෙන යද්දී මම ඒක පෙන්වුවේ නැහැ. ඒ කියන්නේ මම ඒක නොදන්නවා. මම මේක දන්නේ නැහැ. ඇයි මට ඒක අවශ්‍ය නැහැ. මොකද මගේ මොළේ ඇතුලේ මේකේ තියෙන ෆවුන්ඩේෂන් එක මම හරියට තියෙනවානේ. ඒතර මම දන්නවා මේ අකුර ගෙස් කරලා ඒ දෙන ඉංගියෙන් තමයි මම කියවගෙන යන්නේ. ඕක තමයි කියන්නේ බේසික්ස් හරියට ඉගෙන ගත්තා කියලා කියන්නේ. එතනින් ඒක තමයි වගේ හැමදේම තීරණය කරන්නේ. හැමදේම අනිවාර්යයෙන්. හැබැයි අපි බේසික්ස් ගැන HSK1 2 නිකන් උඩින් පල්ලෙන් ඉගෙනගෙන මම ස්ටඩි කරා කියලා HSK3 4 වලට ආවහම ඒක නෙමේ හරිම විදිය. ඕනම දෙයක ගන්න එක මුල තමයි හොඳ වෙන්න. මුල තමයි හොඳ වෙන්න. අනිවාර්යයෙන්ම. මට තවත් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරන කාලේ තාවකාලික කතිකාචාර්යවරයෙක් විදියට එක දවසක් චීන භාෂාව පිළිබඳව දන්න මම මගේ හොඳ හිතවත් ආචාර්යවරයෙක් ආතනවාට මට කතාවක් කියවද ඔය පොඩ්කාස්ට් එකක් කියමු. ඔව් මට එක දවසක් පොඩ්ඩක් මේ මම ලෙක්චර් එකකට යනකොට මට කතා කරා. එතකොටත් හොඳ චීන භාෂාව හැසිරීමේ හැකියාව තියෙනවා. තුමත් චීනයේ තමයි
අධ්‍යාපනය කරලා තියෙන ඉතින් හොඳට චීන භාෂා දැනුමක් තියෙන කෙනෙක් ඇත්තටම මේ දක්ෂ ගුරුවරයෙක් හැබැයි චීන භාෂ අපිට නෙමෙයි වෙන බහපිට නෙමේ වෙනත් පීටයක ඉගැන්නින් කටයුතු කර ඉතින් මේ වෙනත් අධ්‍යනශයක ඉන්ට්‍රස්ටිම දේ තමයි මට පෙන්නවා ඩොකිමන්ට එකක් චයිනිස්වලින් තියෙන කියන්න බලන්න මෙන්න මේක මොකක්දි කියල මේ එහෙනම් දැන් ඔයා චීන භාෂාවෙන් වැඩ්ඩෙක්න අහෙනම් කියන්නක බලන්න මේක මොකක්දික මට හොඳට මතක ඒක මොකක්ද තිබ රදිකල්ලෙක් කියල යන මේක මීනින්න කාපු තැන හරිද මං ඒක කැච් කරගෙන ඒක තිබ්බේ රෙදි පිළි හා සම්බන්ධ ඒ වගේ රඩිකල්ල සම්බඳ රඩිකල්ල එකක් අහින පිල් පූ කියල කියන්නේ අපපු කියලකින් සාගේ පූ කියන රඩිකල්ල තිබ්බ ඉතින් මම කිව්වා මේක නිවාරෙන්ම මොනාහරි කලෝතින් මැටි එක්ක මැටීරියල්ල මොනහරි මැටීරියල්ල එකක් තන් කලෝතින් හා සම්බන්ධ දෙයක් විශේෂයෙන්ම ස්පෙෂලි මේක ක්ලෝතින් මැටීරියල්ලක් වෙන්න පුළුවන් තියෙන සම්භාවිතය වැඩි මට ඒක දෙන්න පුළුවන් සාමයක ප්‍රනාශ කරන්න මෙන්න මෙහෙම කියලා මං අර ප්‍රනාශේෂන් පාර්ට් එක අරගෙන මෙන්න මේ වගේ උච්චාරණයක් මේකට තියෙන්න පුළුවන් කියලා මම කිව්වා ඒ කියන්නේ ත්‍රිලාශ කරේ මෙන්න මේකයි අපි දැන් මේ කතා කරන්නේ මොකද්ද යම් චීන භාෂාව යම් අක්ෂර වර්ගයක් තියෙනවා ඒක එක කොටසකින් උච්චාරණය දෙනවා අනිත් කොටසෙන් ඒකට අර්ථය ලබා දෙනවා දැන් ත්‍රිලාශ මොකද කරේ ජීවිතයට දැකවන චීන අක්ෂරයක් මේක මොකක්ද කියලා අහුවාම ත්‍රිලාශ මේ ඉගෙනගත්තු මේ අධ්‍යයන ක්‍රම ඇතුලේ ගෙස් කරා රයිට් මේ කොටසෙන් මේ වගේ ප්‍රොනවුන්සියේෂන් එකක් මේකට ඇති මේ කොටස නිසා මේ වගේ අර්ථයකට මේ වචනය සම්බන්ධ ඇති කියලා තමයි අර්ථානුකූල උත්තරේ දුන්නෝ. ඒක ඇත්තටම ජස්ට් ගෙස් කරන එකක් නෙමෙයි. ඒක තර්කානුකූලව අපි ඉදිරිපත් කරන අපේ නේ තර්කානුකූල මේකක් අපි කියන්නේ තර්කානුකූල පිළිතුර. ඔව් තර්කානුකූල පිළිතුර. එතනම එතුමා මේ ඒක දැනගෙන අහලා තින්නවට ඔස්සේ දැනගෙන අහලා තිනවට ඒක මැටීරියල් එක. අර චීන භාෂාවේ තියෙන විශේෂත්වය තමයි නොදන්නා දෙයක් වුණත් අපිට ගෙස් කරගන්න මේ ටෙක්නික්ස් ටික අපිට උපකාරී වෙනවා. ත්‍රිලාශ මේ දැන් මම සාමාන්‍යයෙන් ක්ලාසස් වලදී ඔකට කියන්නේ ෂර්ලොක් හෝම්ස් මෝඩ් එක ඔන් කරගන්න කියලා. අපි කියන්නේ වෙන ත්‍රිලාශ අපි පොඩ්කාස්ට් එකේම පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට ෂර්ලොක් හෝම්ස් මෝඩ් එක ඔන් කරලා පෙන්නමුද? හරි. ඔන්න අපි නම් ඔන්න ලෑස්ති වෙන හැමෝම. හොඳද? ඕගොල්ලන්ට ඔන්න රැඩිකල්ස් කීපයක් කියලා දෙන්නම්. සහ වචනයක් අපි අහනවා. මේක තේරුම මොකක්ද කියලා අර ෂර්ලොක් හෝම්ස් වොට්සන්ගෙන් අහනවානේ වොට්සන්. කියන්න බලන්න ඔයා මොකද හිතන්නේ කියලා. අන්න ඒ වගේ අපිත් ඔයගොල්ලෝගෙන් අහන්න හදා. මේ රැඩිකල් එකෙන් කියන්නේ වහලය. මේ රැඩිකල් එකෙන් කියන්නේ මනුස්සයා මිනිසා කියන තේරුම. මේ රැඩිකල් එක මේ චීන අක්ෂරය මේක ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම 100 බැයි කියන එක. දැන් හිතන්න වහලයක් තියෙනවා. වහලයට මනුස්සයෙක්වත් ඔන්න ඇඳලා තියෙනවා. මිනිස්සුયો එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයි 100 ගාණක් කියන අදහසක් තියෙන. ඔන්න කියනවා. හරි. දැන් ඔන්න අපි අහනවා ඔයගොල්ලෝගේ ෂර්ලොක් හෝම්ස් මෝඩ් එක ඔන් කරගන්න දැන් තර්කානුකූලව නිගමනයකට එන්න මේ චීන අක්ෂරයේ තේරුම කුමක් විය හැකිද? හිතන්න බලන්න. අපි ඒක අපි නොකියෙමු. ඔව්. අපි ඒගොල්ලන්ට අපේ මේ පොඩ්කාස්ට් එක බලන ඔයගොල්ලන්ට අපි අවස්ථාව දෙනවා මේක පහලින් කමෙන්ට් එකක් දාන්න. මොන වගේ අර්ථයද? ගෙස් කරනත්. ඒ කියනවා මේක වීඩියෝ එක පොඩ්ඩක් පෝස්ට් කරනවා හිතන්න. ඔයා හිතලා කල්පනා කරලා බලන්න මේ දැන් අපි ස්ක්‍රීන් එකේ දැම්මනේ ඔයගොල්ලන්ට මේ අකුරු කොටස් ටික. දර අක්ෂරය දැම්මනේ. එතකොට මේක මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන එක ගෙස් කරලා ඒක සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි වාට හිතෙන අර්ථය පහලින් කමෙන්ට් එකක්. ඉතින් දැන් ප්‍රධාන වශයෙන් මෙන්න මේ මෙතඩ්ස් ටික තමයි අපි යූස් කරන්නේ චීන අක්ෂර නිර්මාණය කිරීම දෙගෙන චීන ජාතික චීන අක්ෂර අතර මේක ඇවිල්ලා වර්ගීකරණය. ක්‍රිස්තු පුර 16 දම චීන අක්ෂර නිර්මාණය වෙනවා. තියෙන කියලා පුරාවිද්‍යාත්මක ඔප්පු වෙනවා. හැබැයි ක්‍රිස්තු වර්ෂ දෙකේදී මේ ෂූෂන් කියලා කතුවරයෙක් ත්‍රිලාශ පොඩ්ඩක් මේ පොත ගැන කතා කරන්නකෝ මේ ත්‍රිලාශගේ හරිය කතාවකුත් තියෙනවා මේක නේ. මේ පොත මේක තමයි මේ ෂුවෝවන් ජීට්ස්. මේ ෂුවෝවන් ජීට්ස් කියලා කියන්නේ දැන් මේක නම් මේ වර්තමානයේ පබ්ලිෂ් කරපු පොතක්. අලුත් බර්බන් එකක් නේ. සින්බන්බන් එකක්. නමුත් මේ ෂුවෝවන් ජීට්ස් කියන මේ පොත මුලින්ම මේක ඇවිල්ලා ඩික්ෂනරි එකක්. මේක තමයි චීනයේ නිර්මාණය වුණු පළවෙනිම චීන අක්ෂර ඩික්ෂනරි එක. එතකොට මේ චීන අක්ෂර ඩික්ෂනරි කියලා කියන්නේ ෂූෂන් කියන කතුවරයා මෙයා තමයි මේ ෂුවෝවන් ජීට්ස් කියන පොත ක්‍රිස්තු වර්ෂ 2 වෙනි සියවසේදී ලියන්නේ. එතකොට මෙයාගේ අරමුණ වෙන්නේ මේ චීන අක්ෂර නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයන් ක්‍රම 6ක් ඇතුළට පෙළගස්වන එක. ඇත්තටම මේක නිකන් අර කැටගරි වලට වෙන් කරලා තියෙනවා. ඒක කැටගරයිස් කරලා තියෙනවා. ඒක තමයි එයාගේ අරමුණනේ. එතකොට මේ ඒක නිසා මේ අපි ඒක හඳුනනවා ලියුෂු න්‍යාය කියලා. දැන් ග්‍රන්ථ 6 න්‍යාය. ග්‍රන්ථ 6 න්‍යාය අපි කියනවා ලියුෂු තියරි කියලා. එතකොට ලියුෂු තියරි එකේ අපි සියලුම චීනක්ෂර නිර්මාණය වුණු ක්‍රමවේදයන් කොටස් 6කට වර්ගීකරණය කරනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් කොටස් 4ක් තමයි අපිට
එකන එදිනදා යුස්ෆුල් වෙන්න එක එක බහුලෝම් භාවිතන අපි අද කතා කරත් ඒ හතර ගැන තමන තවත් කොටස් දෙකක් තියෙනවා මේ එතවට ශූවන් ජීත කියන මේ පොතේදී මොනාද තියෙන ඔගොලන්ට රූපාක්ෂර කියන අර අපි කතා කරපු පලවෙනිම කොටසට අදාල තෙල්ලංශමය මේ තිල්ලාශමය පොත ගණ්ඩත් හේතු මේ ජයාගුවන්න එක දැකපු හිදර සුවය දේව ඒගැන මම මේ පොත ගන්න ඇතරම පසල්ලාවස මේ ඕක අර ජයාගුවන්න කිය තියෙන ජයාගුවන් කියලා කියන්නේ සත්ව ඇට කටු මත සටහන්තරපු චීනක්ෂ උල් අවද අපි කතා කරන පොඩ්කාස්ටිං මුලින් ගැන ක්‍රිස්තුපුර දාසවෙනි සිවසර වගේ යන එතකොට මේක ඇත්තරම මම චීන භාෂාව චීනිගෙන ගන්න කාලේ අපිට මේ චීනක්ෂර පිළිබඳ වෙනම ගන්න අපි ඒට ගන්නපු මහාචාරවරයා හරිම දක්ෂ ගුරුවරයකින් සහ චීනයේ සෑන නමක් තිබ්බ මහචරවරෙක් තුමා අපිට සෑහෙන්න්න තැනකට අපි වරන්ගේ මට මේ ඉන්ට්‍රස්ට එකත් ඇතුවන ඒකින් මගේ ඒ අපිට දුන්න ඒ දැනුමත් මේකත් එක තමයි මම තීරණය කර මගේ රිසර්ච්චකට මේ ඇතරම මේ මිද්‍යාගුවෙන් ගැනතමයි මුලිම කරන්න ප්ලෑන් කරන ම හිටේ සහයකරතම තොරතුරු ඔය හිටියේ ඉට පස්සේ දැන් මම මගේ රිසර්ච්චකට පිට ඉන්න සුපයිසත් එක් මට සුපයිස මීට පෙන්න්න තිබුණා ඉතින් සුපයිසත කොටලා මේ චයිනවල නෙවේ හිටියේ යා වෙන රටක හිටිය ඉඳලයා නවත චීනටාවා නව මට කතා කරා අපි මුණ ගැහිලාම රිසච්ච ගැන කතා කරමු කියලා ඉට බස්සේ එයා මට කිව්ව එක තැනක් එතැන්ට එන්න අපි එතන මුණ ගැහිල කතා කරමු කියලා ඉතින් මම එතෙන්ට ගියාට පස්සේ මට හිතුනා මත් අර අලුතෙම ගීපු තන මං ඊට කලින් එතෙන්ට ගිහිල්ලා නැහැ ඒ ප්‍රදේශයට ඉතින් ඒක හරිම අපි කියන්නේ හරිම එන්ටර්ටේනින් ඒරියා එකක් අපි අවුට්‍රන් කියලා කියන්නේ ඔය මේ තියන්ජින් වල නේද ටියන්ජින් වල අවුට්‍රන් 2008 ඔලිම්පික් ගේම්ස් තියනනේ චයිනවල පවතකට මේක පාද කරගෙන හදපු එකත්තමයි මේ තින අවලිම්පිකා කියලන කියන ඔලිම්පික් ගේම් සොට මේකද ආවචන් කියල කියන ඔලිම්පික් සිටි ඔලිම්පික් සිටිය එකට රයිංචල කියන චංශලේෂන් එතකට අවටන් කියල කියන ඔලිම්පික් සිටි කියන ඒකටම බේස් කරගෙන හදපු සිටිය එකක්ේ එක බිල් කලදී මේකට දැන් ෆොරනස් ගොඩක් කියනේ අලිත මේකද එතකොට ඒගොල්ලන්ට සේවස පැනස පේරෙන ටිකක් මම කරමුකද ටැක්සිකින් මගින් බැස්ස මගින් බැහලා අවට්‍රන්ගේ ඇතුළෙත්තමයි ගිය පයින් ගියා සිටිය එකක් හොඩ ගරගෙන දැමට වෙලාව තිබ්බ අගේ මේ දවශයනක ඉතින් මම මේ ඇවිද නෑනකොට එක පාට මෙන්න දැම් පොඩි කූඩාරමක් වගේ ගත්තිලා එතන අර පොත් සල්පිලක් අපි ගත්තොත් වලික ඒවගෙනකං පොත් සේල්ල එකක් අපි ගත්තු සිරාය සෙල්ල තාජ එකක් දීල ඔන්න ඔත් නැපුරන පොත් ගුණ මං ඉතින් ජස් නිකං මත්තිගෙන ගන්න කරන පවල්ල ඉන්ට්‍රස්ටින්නේ ම මේක මැති යනකොට මෙන්න මේ පින්තුර දෙක් පින්තුර දෙකල බලදි ශාම හොය හිට පොතා මේ තිල්ලස කතා කරන රිසර්ච් එකත් මේ සම්බන්ධවද සම්බන්ධව හරියටම ටයිමිං ඔක්කයි වෙලා යුනිවර්සක මෙන්න පොත තියෙනවා ගන්න ගන්න කියලා මට පොත පෙන් ම ඒවලම ගත් ඇත්තන පුරදක ිස්කවන්ටකින් ගත්තන ඩිස්කවන්ට යුණු ගත්තේ මට මත විදිර මහිතන ම මේ පොතේ වටනාකම සිර විසකගේ ගෙව්වේ සිර අසුවක්ම ඩිස්කම් දිසිට අසුවම ඩිස්කවන්ට එකක් කම්බුණ මත ඒ වගේ හරිම ලාවට ඉට පස්සේ මම දවශ හම්බුනාට පස මම මේ පොත පෙන්වා මට මේකත් හම්බුනා කියලා මෙතනදී ආහෙනම් ඔයා වැඩේට හරියන්න ඔයාට ගාන්ට ඔක්කෝටික වෙලාවට සෙට්න අප මේකම කරම කියලා මේ පොත හොයව හිටපු පොත දවශ කෙනෙක් එක්ක සුපයිස කෙනෙක් එක්ක රිසර්ච්චක කර ටොපික්කයක් හදාගන්න කෙනෙක ලේසි වැඩන්න මේ චීන අනිමහර යන්නවා ඕනම කෙනෙක් එහෙම කරනවන එක ලේසි වැඩන්න අනිත්තක විශේෂම මගේ දවශ ටිකක් හරි මිස්ට්‍රික් යංග කෙනෙක් තයි යංගලා ජන්ද තයියන් ගලා එකැනේ එහෙම කිවොත්තෙම ගැනේ මට ඒ මගේ දවස මුණ ගැහුණා මට ලැබිලතිනේ දවශ කියලා දැනගත්තම එයා ගැන දන්න ගොඩක් අය මේ මගින් ඇහුවා වාට පුළුවන් වීද ඇත්තක වැඩ කරන්න ගුරුවරු පවා ගුරුවරු පවා මට විශ්කරා ඒ අපයට සිප පතනවා ද්‍යයෝ ජනි හවස් ජනි හයුන් අට සුපපත්තන මේ වැඩේ කරන්න කියලා මොකද ඒ තරන් ස්ට්‍රික් හැබැයිමට මාරම ස්මුති මේ වැඩේ කරගන්න පුළුවන් වුණා මොකද මගේ ස්ටඩිය එක ඇතුළේ මම සෑහෙන මහන්සේල වැඩ කර මං ඒක සෑහෙන එක අපි ගන්නර ඇගෙන්ම මම මේක ස්ටඩි කර ඒයන නිර්නාශර ඔබ්සෙස්ට් වෙලා පැෂනේට් වෙලා දෙයක් කරනවානම් ඒක මොන බාධකයක් වුණ මොන අභියෝගයක් වුණත් ජයගන්න පුළන් ජයගන්න පුළ එහෙම තමයි අනිවාරෙන් එතකොට ඒකත් එක්තර හේතුවක් මම චීනක්ෂර පිළිබඳව සෑහෙන් ආශාවක් ඇතිවෙන්න මේ රිසර්ච් එක ගැන චීන අක්ෂර තමයි චීන භාෂාවේ පදනම් ඕ නෑම දේක මුල තමයි වැදක චීන භාෂාව ගොඩාක් මේ සමහර සිසුන් හිතන් නවා නිකාරි අමාරු භාෂාවක් ගොඩක්න ලෝක අමාරුම භාෂාව චීන භාෂාව කෙරක් කිය ඇතරමට හිතාගන්න බෑ ඇයිහෙම කියන්න කෙනෙක ලෝක අමාරුම භාෂාව චීන භාෂාව කියලා දැනෙන එක මහිතන මට තේරෙනට තේරෙනෙත් ඇයම දැනෙන්නේ කියලා දැන් ඔගුට තනරා අනේ නෑ අවශල බොරු කියන්න හෙම කොමද වෙන්න කියලා එහෙනම් කියන්න තියෙන්නේ
මුල හරියට ඉගෙනගෙන නෑ කියලා විතරයි. ඉගෙන ගන්න කියලා විතරයි අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ බේස් එකේ ෆවුන්ඩේෂන් එක හරියට වැඩලා තියෙනවා නම් චීන භාෂාව කියන හරිම සරල සුන්දර දෙයක්. හරිම ඉන්ට්‍රස්ටිං දෙයක්. ඉතින් මේක හරිම ඉන්ට්‍රස්ටිං. අද නැත්තම් ඉදි කෑලි ගොඩක් මතක තියාගන්න ගියාම නම් අමාරුයි තමයි. හැබැයි මේ කොටසෙන් කියන්නේ මේක, මේ කොටසෙන් කියන්නේ මේක. එහෙම එකතු වුණාම චීන සංස්කෘතිය ඇතුළේ තේරුම් මෙන්න මේකයි. මේක මරුනේ. අන්න ඒ විදිහට චීන භාෂාව චීන අක්ෂර දැක්කොත් චීන අකුරු කියලා කියන්නේ HSK එක්සෑම් එකේ යුවේදු රීඩිං සහ රයිඩිං එක්සෑම් එක කියලා කියන්නේ ඔබට ඉතාම ලේසි කොටසක් වෙනවා. අනිවාර්යයෙන්ම. පසල් අවශ්‍ය ආරම්භයේදීම කිව්වනේ. දැන් මගේ මාස්ටර්ස් වලදී මම හදපු ටීචින් මෙතඩ්ස් ඇත්තටම ඒක මුලින්ම මම නිර්මාණය කරේ ටීචින් මෙතඩ්ස් විදියට 7ක්. මම 7ක් ඉදිරිපත් කළේ ටීචර්ස් වලට විතරක් නෙවෙයි ස්ටුඩන්ට්ස් වලට. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න චීන අක්ෂර මතක තියාගන්න මේ 7 පාවිච්චි කරන්න පුළුවන්. අපි නිකන් සරලව මම හතම නැතත් මම ලවස බොඩ කර කියන්නක අර ස්ටෝරි බිල්ඩ් අප් කරන මෙතඩ් එක හරිම ඉන්ට්‍රස්ටිං මේ තින් ලවස හදලා තිබුණ ටීචින් ටෙක්නික් එකේ. මේක ඇවිල්ලා අපි මේ ස්ටෝරි ටෙලිං මෙතඩ් එකක් යූස් කරනවා චීන අක්ෂරය මතක තියාගන්න. එතකොට අපි නිකන් සරලව ගත්තොත් රිසර්ච් එකෙත් මම එක්සැම්පල් එකක් විදිහට දැම්මේ සිව්සි ද සිව් කියන වර්ඩ් එක. එතකොට සිව් එකේ එක පැත්තක තියෙනවා ශිව්ෂී කියලා කියන්නේ විවේක ගණය ගන්නවා. රෙස්ට් එකක් ගන්නවා විවේකයක් ගන්නවා ගන්න අක්ෂරේ ශිව් කියන සිව් කියන අක්ෂරය. ඒකේ තියෙන රෙස්ට් කියන අදහසම තමයි විවේක ගන්නවා කියන අදහස. එතකොට සිව් එකේ එක පැත්තක තියෙනවා මිනිසා කියන රැඩිකල්. අනිත් පැත්තේ තියෙනවා අර මූ කියන ගස කියන කොටස. එතකොට මේ දෙකේ එකතු වෙලා හැදිලා තින්නේ විවේකය. බලන්න ගහක් යටට වෙලා මිනිස්සෙක් විවේක ගන්නවා. එතකොට මම ඔකට ගත්තා අපේ ඉස්සර අපි පුංචි කාලේ ආපු කතාවක් තියෙනවා තොප්පි වෙලෙන්දගේ කතාව. තොප්පි වෙලෙන්දා කොහෙද විවේක ගන්න යාට මාන්සි වුණාට පස්සේ ගහක් යට. එතකොට මෙන්න මේ කතාවත් එක්ක ළමයෙක්ට මේක මතක තියාගන්න පුළුවන් නම් මේ අකුර නිර්මාණය වුණා. අර කවදාවත් අමතක වෙන්න බලන්න දැන් මට දැන් මේක පොඩ්කාස්ට් එක අහපු බලපු හැමෝටම ඔය අකුර අමතක වෙන්නේ නැහැ. අමතක වෙන්නේ නැහැ. පිටිපස්සට ට්‍රේස් කරන්න ගියොත් ඔය කතාව නෙමෙයි. අපි මේ ටෙක්නික් එක හදාගන්න චීන අක්ෂර අපිට ලේසියෙන් මතක තියාගන්න සහ ගුරුවරයාට ඒක පහසුවෙන් සිසුවට මතක තබා දෙන්න. ඒතර මේක ඇවිල්ලා ඉතිහාස කරුණ විදිහට ගන්නනේ මම ඒක ගන්න වාගේ හුදු ඔයාගේ භාෂාවේ මතකයේ වර්ධනය කරගන්න තමයි මේ ටෙක්නික් එක තියෙන්නේ. ටෙක්නික් එක තියෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ ඒ වචනේ ගත්තත් ඉතින් අපි සාමාන්‍යයෙන් මිනිස්සු ඉස්සර කාලේ විවේක ගන්න ඕනම ගහක් යට හෙවන්නේ තමයි විවේක ගන්න. අවුරුදු 10 ගානක් අතීතයේ AC කාමර තිබුණේ නැහැ. සහ දැන් ඕකේ තව තියෙනවා මේ අපි කියන මේ J කියලා කරක්ටර් තියෙනවා. J කියන්නේ අර සංයුක්ත සංකල්ප. ඒක හරිම ඉන්ට්‍රස්ටිං. J කියන එක. ඔය J කියන කරක්ටර් එක ඇතුලේ එක කොටසක තියෙනවා අං. අං තට්ටු තියෙන අපි අං හරකෙක්ගේ තවයගේ අං අටුව කියන එක අං තට්ටු කියන අං කියන එක ඒක කොටසක තියෙනවා. ඒකන්ත ලාශෝක ත්‍රිකෝණය කියලා කියන්නේ ජ්‍යාව කියන ආජාව මුල වගේ මුල කියන දේ අපි කියන්නේ අපි සංජ්‍යාව කියලා කියන්නේ කෝණ තුන ත්‍රිකෝණය. සංජාවශින් කියලා කියන්නේ ත්‍රිකෝණ හැඩය. හරියටම හරි. ඔව්. ජ්‍යාව කියන කෝණය කියන අදහස. ඔව්. ජවුලු කියලා කියන්නේ. ඔව්. උල්ලට කියන ඔව් කියලා. ඒතොර ඒකින් ඇවිල්ලා තියෙන මේ සම්බන්ධතාවය තියෙන හැම තැනකම. බලන්නකොනේ. තමයි අන්න එකක් තේරුම් ගත්තම තව කොච්චර කනෙක්ට් වෙනවද නේද? ඒක තමයි මේක රිද්ම් එක තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න. සදෝෂ් කීගේ හිටියේ දැන් අතට අං තට්ටුව කියන එක තියෙනවා. තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ උඩ තියෙනවා පිහියක්. එතනම යටින් තියෙනවා හරකා කියන එක. නිවයට නිව් කියන ඒ කොටස තියෙනවා. අදාළ. අපි ගත්තොත් එහෙම මේක J කියන එකේ තේරුම තියෙන to solve විසඳනවා අපි කියන්නේ J. එතකොට මේ J එකේ එන ඒ කොටස ඇතුළේ මේක භාවිත වෙනවා. එතකොට මේ J කියන කැරක්ටර් එකේ තියෙන මේ කොටස් තුනේ අර්ථය අපිට ස්ටෝරි එකකින් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඕකට කතාවක් තියෙනවා. කොයි පොඩි ඉඩියම් එකකුත් තියෙනවා නේද? මේකේ ඉඩියම් එක තමයි පවුදින් ජියනියෝ. පවුදින් ජියනියෝ මේක ඇවිල්ලා ඉස්සර කාලේ රජවාසලක හිටපු දක්ෂ මේ කෝකියෙක් පිළිබඳව. එයාගේ කාර්යය තමයි මස් කපන එක. එයාගේ වැඩේ තියෙන්නේ මස් කපන එක. රජ මැදුරක මේ මාලිගාවක මස් කපනවා කියන්නේ එයාට අයු යන වෙලාවක් නැහැ. ඒක කරන අයටම තියෙනවා. එයා කරන්නේ මස් කපන එක. එයාලා බුච්චර් කෙනෙක්. අන්න එතකොට මෙයා මේ මස් කපනවලු ඒ කියන්නේ විශේෂයෙන්ම ගව මස්. ගව මස් කපනවලු ඒ කියන්නේ ඒ පිහිය ඒ අස්තියකවත් ගෑවෙන්නේ නැති වෙන්නේ. මේ ගවයාගේ මාංශවල ඒ හැම තැනකම කොතනද අස්තියක් තියෙන්නේ කොතනද කටු තියෙන්නේ මෙයා දන්න. ඒ කියන්නේ මෙයා එක්ස්පර්ට් කෙනෙක්. එයා ඇවිල්ලා ඒ මස් කපනවා කියන එක ඇතුළේ එක්ස්පර්ට් කෙනෙක්. අපි කියන ෂූ නං ෂංචියාව එක කරලා ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙලා තියෙනවා. එක්ස්පර්ට් කෙනෙක් වෙලා තියෙන මෙන්න මේ වගේ ස්ටෝරි එකක් තියෙනවා. රයිට්. මෙන්න මෙයා ගැන තමයි මේක තියෙන්නේ. ඕකෙන් තමයි ඔක අපි සාමාන්‍යයෙන් මොනවා හරි දෙයකදී අපි
දේවල් වෙන් කරලා සෙපරේට් කියන අදහසක් තියෙනවනේ J කියන එකේ සෙපරේට්. දැන් එතනදී අර J new කියලා කියන්නේ new ඒ කියන්නේ හරකව වෙන් කරනවා. තිනවට බාන්නේ චීන අක්ෂරය තියෙන මේ හැදුන විදිහනේ ඒකේ අන්තට්ටුව. පිහිය අන්තට්ටුව තියෙනවා අන්තට්ටුව කියන අර ජාව කෙන එක කෝණය උල අන්තට්ටුව කියන අදහස ගන්නවා. ඊට පස්සේ පිහිය කියන එක තියෙනවා. ගවයා කියන එක තියෙනවා. ජාව කියන එක. ඒතකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර දිනවංශ කියපු ඉඩියම් එකේ අර බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක ඇතුලේ ඒ හිටපු දක්ෂ ඒ කෝකියා එයාට පුළුවන් ඉතාම දක්ෂ විදිහට ගව මාංශවල අන්තට්ටුව අයින් කරන්න. අන්තට්ටුව අයින් කරන්න. ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි චීන අක්ෂරයට ආපු ස්ටෝරි එක. මාංශ කපනකොට දක්ෂව කපනවා කියලා කියන්නේ මස් අපත යන්න බෑ. අපත යන්න දුව කපන්න. එතකොට මේ පරිම ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට එයා කරන වැඩේ සෙපරේට් කරන වැඩේ. ඒක තමයි ඒකේ තියෙන්නේ. අතට J කියලා අපි කියන්නේත් සෙපරේට්. කරනවා තන් සෝල් විසෝඩනවා මේ විසඳනවා කියන ඒ ප්‍රශ්නයක් විසඳන්නේ. දැන් බලන්නකෝ දැන් අර සෝල් කියන එක ගත්තට පස්සේ පසලවශ මොකද මේ අර සෙපරේට් කියන එකේ එක මේකත් එක්ක දෙන සම්බන්ධය මේක එන්නේ කොහොමද කියන එක. ගත්තට පස්සේ හරිම ඉන්ට්‍රස්ටිං පාර්ට් එක මේක. දැන් බලන්නකෝ අපි උනත් කියනවා නේද දැන් මොන හරි ප්‍රශ්නයක් නම් මොන හරි මේකක් තියෙනවා නම් ගැටලුවක් එනවා ප්‍රශ්නය කුඩා කෑලියට වෙන් කරගන්න. කරගන්න. වෙන් කරගත්ත ගමන් අපිට ඒකට ඒක විසඳන්න පුළුවන්. දාන්න අපි ගානක් වුණා විසඳනකොට ඕකනේ කරන්නේ. අනිවාර්යයෙන් මැත්සලදීත් අපි ඕක තමයි කරන්නේ. කරන්නේ. ගානක් විසඳන්න අපි ඒක කුඩා කොටස් වලට කඩාගෙන ඔව් විවිධ ක්‍රම පාවිච්චි කරනවා. මේ මට මතක් කරන හොම කියද ධම්මික පෙරේරා මහත්මයාගේ මේක මොකක් හරි කතාවක මම ඇහුවා මේ කෙනෙක් කෙනලු කාර් එක කැඩිලා කියලා. උන් ධම්මික පෙරේරා මහත්මයා අහනවලු කාර් එක කැඩනවා කියන්නේ මොකද්ද? කාර් එකේ මොකද්ද කැඩුනේ? කාර් එකේ බැටරි එකද කැඩුනේ? කාර් එකේ ටයර් එකක්ද කැඩුනේ? අයිනන් ඒ කැඩිච්ච කොටස විසඳන්න. කාර් එක කැඩුණා කිව්වම කාර් එක කැඩුණා. නෑ කාර් එක නෙමෙයි කාර් එකේ කොටසක් කැඩුණා. ඒ කොටස හැදුවා නම් කාර් එක වැඩ කරනවා. වැඩ කරනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක් විසඳන්න නම් ඒක අපි GA කරන්න ඕනේ. කොටස් වලට වෙන් කරගන්න ඕනේ. හරියටම හරි. එතකොට මෙතනින් තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. බලන්න කොච්චර ඉන්ට්‍රස්ටිංද කියලා මේක කියන්නේ. අපි මේක ස්ටඩි කරගෙන යද්දී මේ විදිහට අපි මේක තේරුම් ගත්තම මේ විදිහට ඉගෙන ගත්තම ඕන කෙනෙක්ට හරි පහසෙන් මතක හිටිනවා. මේක ලොන්గ్ ටර්ම්. දැන් අපි පසනවල දැන් අර ඕකෙදී බලපාන පැත්තකුත් තියෙනවා නේද? දැන් සාමාන්‍යයෙන් ගත්තම දැන් අපි චීන අක්ෂර ඉගෙන ගන්නකොට කෙනෙකුගේ මොලේ වැඩ කරන ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදියයි සාමාන්‍ය භාෂාවක් ඉගෙන ගන්න කෙනෙකුගේ ක්‍රියාකාරීත්වය ටිකක් වෙනස් වෙනවා නේද? පැහැදිලි කරනවා නම් ඒක කොහොමද? ඔව්. ඔතන තිරනවංශ සාමාන්‍යයෙන් අර අපි අහලා දෙනවනේ අපේ බ්‍රේන් එකේ වම් මොලේ දකුණු මොලේ කියලා අපි වෙන් කිරීමක් කරනවානේ. මෙහෙමයි. එක නවීන විද්‍යානුකූලවම 100%ක්ම අපි එහෙමම අත්කරණය කරන්නේ නැහැ. මොකද අපි දැන් නියුරෝ සයන්ස් වලින් අපි හොයාගෙන තියෙනවා අපේ බ්‍රේන් එකේ විවිධ ස්ථාන සමහර කාර්යයන් කරද්දී යම් ස්ථාන ස්ටිමියුලේට් වෙනවා, ලයිට් අප් වෙනවා. කියන්නේ ඒ නියුරෝන ජාලා ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපිට පොදුවේ කියන්න පුළුවන් අපේ බ්‍රේන් එකේ කොටස් දෙකකට ගන්න පුළුවන්. එක තමයි තාර්කික මොලය සහ අපි කියනවා කලාත්මක මොලය. එතකොට දැන් අපි ගත්තොත් රැෂනල් තින්කින්. ඒ කියන්නේ මේ තාර්කික තර්කය මත පදනම් වෙච්ච තීරණ අපි ගන්නවා. සහ අපි හරිම කලාත්මක තීරණ ගන්නවා. දැන් උදාහරණයකට මම අහනවා තෙලනවශ මේ තේද කෝපිද බොන්නේ කියලා අහනවා. දැන් මට කියන්නකෝ අපි අද හවසට තේද කෝපිද බොන්නේ කියන එක කොහොමද තාර්කික තීරණයක් වෙන්නේ? ඒක තාර්කික නෙමෙයි. ඕක තාර්කික තීරණයක් කළොත් ඕක අම්මෝ යාට තීරණය ගන්න මරමම පාර අමාරුයි. කාලගුණය බලලා ආදතාවය බලලා තේ බිව්වොත් එහෙම ඒකට වෙන්නේ ඒක කලාත්මක තීරණයක් නේ. අපි ගිය සතියේ තේ බිව්වනේ අත් කෝපේ. right? අද අපි කොෆි ෂොප් එකට ගිහිල්ලා මගෙන ගවම ඩාන්ස් එකන්නේ කොෆි කප් නෝවා. ඒ තාර්කික තීරණයක් නෙමෙයි තමන් ආස දේ. අසුදේ. හැබැයි අපි මෙහෙම ගමු තිරලංශ. හරි. මම ටැක්සි එකේ මේ ගමන යනවද? මම බස් එකේ මේ ගමන යනවද? ඒක තාර්කික තීරණයක්. මට යන්න තියෙන වෙලාව එක්ක, මට යන මුදලත් එක්ක. එතකොට අපි ජීවිතයේ තීරණ ඔය වර්ග දෙක අපේ බ්‍රේන් එකේ කොටස් දෙක ඇතුළෙන් තමයි අපි බොහෝ තීරණ අපි ජීවිතේ ගන්න. එතකොට ඔක බයින් ඩිසිෂන්ස් වලදී විවාහ වෙද්දී හැම දෙයකදීම ඔය කොටස් දෙක ඇතුළෙන් තමයි අපි තීරණ වලට එළඹෙන්නේ. ඔය ප්‍රධාන කොටස දෙක. චීන භාෂාව ඉගෙන ගන්න තියෙන විශේෂයෙන්ම චීන අක්ෂර ඉගෙන ගද්දී අපි සයන්ටිෆිකලි අපි හොයාගෙන තියෙනවා මෙහෙමයි. භාෂාවක් ඉගෙන ගද්දී අපිට තර්කණය ඕනේ. මොකද ව්‍යාකරණ රටා සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ව්‍යාකරණය මෙතෙන්ට එන්නේ කොහොමද කියන දේ අපේ බ්‍රේන් එක ප්‍රොසෙස් කරන්නේ අර රැෂනල් තින්කින් කියන අපේ හිපෝකැම්පස් එක හරහා සිද්ධ වෙන මේ බුද්ධිය ඇතුලේ. ඒ චින්තන රටාව ඇතුලේ. හැබැයි එතන ලාෂර් මේ චීන අක්ෂර කියලා කියන්නේ අපේ මොලේ අර තාර්කික මනුස්සය විතරක් නෙමෙයි අපේ මොලේ ඉන්න කලාකරුවවත් උද්දීපනය කරන කොට ඒක උද්දීපනය කරන භාෂාවක් තමයි චීන අක්ෂර කියලා කියන්නේ.
එතකොට චීන අක්ෂරත් එක්ක චීන භාෂාව ඉගෙන ගන්න කට්ටිය. දැන් තිලනවෂ මේ පොඩ්කාස්ට් එක බලපුවාටම තේරෙනවා ඇති. අපි එකම චීන අක්ෂරය දිහා කෝණ කීයකින් කතා කරාද බලන්න. එන අපේ නිර්මාණශීලීත්වය අපි එකම දේ දකින කෝණයන් ප්‍රමාණය කොච්චර වෙනස්ද. අපි චීන සංස්කෘතිය ඇතුළෙන් දැක්කොත් මෙහෙමයි. වර්තමානය ඇතුළෙන් දැක්කොත් මෙහෙමයි. නේද? අන්න ඒ චින්තනය අවදි කරගන්න පුළුවන් චීන අක්ෂර හරියට ඉගෙන ගත්තොත්. මම අදහස් කරන්නේ චීන අක්ෂර ඉදි කැලි ගොඩක් විදිහට ෆුල් ස්කැප් කොලයක් පෙරන ලියන එක නෙමෙයි. චීන අක්ෂර හැදුනේ කොහොමද? රැඩිකල්ස් හැදුනේ කොහොමද? ඒතර මේ ලියුෂූත්තිර එකත් එක්ක තිලනවෂ කතා කරපු යම්කිසි කතාවක් ගොඩනගා ගැනීම ඔස්සේ මේක මතක තියාගන්නේ කොහොමද? මෙන්න මේ කන්සෙප්ට්ස් වලින් අපි චීන අක්ෂර සම්බන්ධ චීන භාෂාව ඉගෙන ගත්තොත් චීන භාෂාව විතරක් නෙමෙයි ඕල් රවුන්ඩර් කෙනෙක් වෙලා තමයි නතර වෙන්නේ. අනිවාර්යෙන්ම ඒක ඇත්ත. ඒ කියන්නේ අර තර්කණය සහ කලාත්මක භාවය කියන දෙකම මික්ස් වුණාම හරි මං හිතනවා හරි බැලන්ස්. ඉතින් ඇත්තටම මං හිතන්නේ අද සෑහෙන වෙලාවක් අපි තිලනවෂ අද පොඩ්කාස්ට් එක වොච්චර කතා කරන්න හිතියෙත් නෑ. නමුත් අපි අද දේවල් කතා කරා. අපි 2026 කරන පළවෙනි පොඩ්කාස්ට් එක නේ. ඔව් අනිවාර්යෙන්ම ගන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා 2026 මේ අවුරුද්ද තිලනවෂ මේ අපි හැමෝම ජීවිතේ අභියෝග බාධක ඇතුළෙන් යනවා. නමුත් ඉගෙන ගද්දී අපිට ප්‍රශ්න වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලබද්දී සමහර දේවල් විභාග අසමත් වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ. අපිට කරන්න තියෙන්නේ අපි කලින් ඉගෙනගත්තු පාඩම් වලින් කලින් ලැබුණු අත්දැකීම් වලින් අපි අපේ ජීවිතේට ඉතා හොඳ පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන්න. 2026 කියලා කියන්නේ ඔගොල්ලෝ හැමෝම අපි හැමෝම මුළු ශ්‍රී ලංකාවම අනිවාර්යෙන් ඉතාමත් ඉදිරියට යන අවුරුද්දක්. ඒ නිසා මහන්සි වෙන්න work hard work smart. අනිවාර්යෙන්. ඉතින් 2026 අවුරුද්ද සර්ව ප්‍රකාරයෙන්ම සියලු දේවල් අධ්‍යාපනයෙන් සාර්ථක වෙන වසරක් වෙනවා කියලා අපි දන්නවා. ඒක අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒක අවසාන වශයෙන් මොනවද අපිට කියන්න තියෙන්නේ අද පොඩ්කාස්ට් එකේ? ඉතින් අවසාන වශයෙන් ඇත්තටම හැමෝටම කියන්න තියෙන්නේ චීන භාෂාව කියන්නේ හරිම ඉන්ට්‍රස්ටිං ලැන්ග්වේජ් එකක් ඇත්තටම. සහ මේක ඇතුලේ අපි නිවැරදි ගමන් මාර්ගයේ ගමන් කරොත් ඇත්තටම චීන භාෂාවේ රසමුසු තැන් ඔයාලට මග හැරෙන්නේ නැහැ. මම හැමෝටම ආරාධනා කරන්නේ මේ භාෂාවේ තියෙන රසය විඳ ගන්න එන්න කියලා. මොකද මේ භාෂාවක් ඉගෙන ගන්න ඉන්නේ ඒක බෝරින් වෙන්න, ඒක එපා වෙන්න, මේක අපිට වදයක් වගේ දැනෙන තැනට ගොඩක් අයටපත් වෙලා තියෙනවා. මම කියන්නේ මේකේ සැබෑ රසය විඳ ගන්න. හැමෝම එකතු වෙන්න කියලා. අනිවාර්යයෙන්. එහෙනම් අද පොඩ්කාස්ට් එක ගැන ඔයගොල්ලෝගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා. අපි මේ පොඩ්කාස්ට් එක මේකේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා දෙනවා අපේ සින්චින් අධ්‍යාපන ආයතනයේ WhatsApp channel එක. ඔයගොල්ලෝ හැමෝම මේ link එක හරහා අපේ WhatsApp channel එකට එකතු වෙන්න. ඒ හරහා අපි ඔයගොල්ලෝ ડોකියුමන්ට් එකක් share කරනවා. මේ චීන රැඩිකල්ස් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ලේසින් අධ්‍යයනය කරන්න පුළුවන් ડોකියුමන්ට් එකක් අපි share කරනවා. ඔයාට PDF එක download කරගන්න. ඔය චීන අක්ෂර අධ්‍යයනය වේගවත් කරගන්න, ලේසි කරගන්න පුළුවන්. ඉතින් අපේ WhatsApp channel එකටත් එකතු වෙන. ඒ හරහා මම තිලනවෂ අපි දෙන්නගෙම අපි ගොඩාක් වෙලාවට අපි සතිපතා ඔයගොල්ලන්ට අපේ personal voice note එකක් අපි share කරනවා. චීන භාෂාව චීන සංස්කෘතිය සමහර දේවල් personally අපිත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ WhatsApp channel එක හරහා. ඉතින් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා ඔබ කරන දේ ආසාවෙන් කරන්න. ඒකේ තියෙන basics හරියට ඉගෙන ගන්න, අවබෝධයෙන් යුතුව කරන්න. එහෙනම් අද පොඩ්කාස්ට් එක ඉවරටම බැලුවා කියන්නේ නියමයි well done. ඔයා හරි මුනන්දු තියෙන කෙනෙක්. අනිවාර්යෙන්. එහෙනම් අපි ඊළඟ පොඩ්කාස්ට් එකත් එක්ක ආපහු හම්බෙමු. එහෙනම් හැමෝටම සයිජියන්. සයිජියන්.